Hi everyone, welcome back to my YouTube channel. අද වීඩියෝ එකේ මම ඔයාලට කලින් පොරොන්දු වුණා වගේම අරගෙන ආවා අපි විභාගයට ආසන්නම වෙලා තියෙනකොට කොහොමද හරි විදිහට මේ කෙමිස්ට්‍රි වලින් ලකුණු වැඩි කරගන්නේ කියලා. තේරෙනවද? එතකොට අපි මේක පිට කතා කරනවා ඔයාලට මොනවද මේ අන්තිම කාලේදී පාඩම් කරලා ලකුණු වැඩි කරගන්න පුළුවන් ටොපික්ස් මොනවද කියලා. ඒ පාඩම් මොනවද කියලා. ඒ වගේම මම ඔයාලට මමත් පර්සනලි එක්සෑම් එකට ලං වෙලා තියෙන කාලේදී මගේ ෆස්ට් ෂයියේදී වගේම සෙකන්ඩ් ෂයියේදී මම මොනවද YouTube එකේ බලලා තියෙන ගුරුවරුන් කවුද ඒ වගේ YouTube channel ඒ දේවල් මම ඔයාලට කියලා මම බයෝ වීඩියෝ එකේ කිව්වා වගේම ඔයාලට මේකෙදිත් ඔයාලට සපෝට් කරගන්න පුළුවන් YouTube channel ගැනත් මම ඔයාලට මේ වීඩියෝ එකෙදිත් කියනවා. ඔයාලගේ ප්‍රශ්න ඇති ළමයි ඔයාලා අවුල් වෙලා ඇති ඔයාලට මේ දේවල් ඔළුවට එනවා ඇති ස්ට්‍රෙස් වෙලා ඉන්නවා ඇති අසනීප වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. ඔය මොනවා වුණත් තමයි ඔයාලා මේ දවස් ටිකේ හරි විදිහට වැඩ කරන්න ඔයාලගේ වෙලාව නාස්ති කරගන්න එපා. පුළුවන් තරම් වැඩ කරලා මේ දවස් ටික ගත වෙච්ච ගාම ඔයාලට එක්සෑම් එක එනවා. එක්සෑම් එකේ වැඩ ටික හරියට කරගන්න පුළුවන්. ඒ නිසා මේ දවස් ටික මහන්සිලා වැඩ කරන්න ඔයාලට ඉස්සරහට ලස්සන කාලයක් එනවා. ඒ කාලේ එනකන් මේ කරන්න තියෙන කැපකිරීම කරන්න ඔයාලට ඔයාලගේ ගෝල්ස් වලට ඉක්මනටම යන්න පුළුවන් වෙයි. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට ඔයාලගේ ටයිම් වේස්ට් කරන්න මම කැමති නෑ. ඒක නිසා අපි ඉක්මනටම කතා කරමු අද මේ කෙමිස්ට්‍රි සබ්ජෙක්ට් එක කොට දාගන්න ඔයාලට මොනවද ෆලෝ කරන්න තියෙන ටිප්ස් කියලා. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්නේ කොහොමද එකපාර ස්ටෙප්ස් ඒකට යන්නේ කියන එක වගේ නෙවෙයි. හරි දැන් ඔයාලා ඉන්නවා වෙන්න පුළුවන් මේ අන්තිම කාලේදී යාළුවෝ වැඩ කරන නිසා එන්න තමයි එන ස්ට්‍රෙස් එකට එන බයට ඔයාලා වැඩ කරන්න පටන් ගත්තා වෙන්න පුළුවන්. හැබැයි පරක්කු නැහැ. ඔයාලා අනිත් සබ්ජෙක්ට් දෙක ඒ දෙක ෆිසික්ස් බයෝ එහෙම නැත්නම් මැත්ස් මේවා ගැටලුවක් නැතුව ඔයාලා වැඩ කරගෙන යනවා නම් ඔයාලට කෙමිස්ට්‍රි විතරක් අවුල් වෙලා තියෙනවා. තේරෙනවද? ඒ වගේම කෙමිස්ට්‍රි වලට හරියට ප්ලෑන් එකක් හදාගන්න බැරි නම් වගේ මම මේ ඔයාලට කියලා දෙන ප්ලෑන් එක ඔයාලට අද ගොඩාක් වටිනවා. මම ඔයාලට උපරිමයටම අවශ්‍යම වෙන දේවල් ටික විතරයි කියන්නේ. හරිද? හරි. අපි දැන් මේක ඉති කරන්න ළමයි අපිට ලකුණු වැඩියෙන් ගන්න පුළුවන් ටොපික්ස් ගැන කතා කරන එක. හරිද? ඒ වගේම ඒවට සපෝට් එක ගන්න පුළුවන් YouTube channel. හරිද? එතකොට අපි මුලින්ම කතා කරන්නේ ළමයි පේපර් එකේ හැම තැනම ඔයාලට හම්බ වෙනවා ඕගනික්. හරිද? මේ ඕගනික් කියන කොටස පාඩම ඔයාලා හරි විදිහට කවර් කරගත්තා නම් ඔයාලට MCQ ඒ වගේම ස්ට්‍රක්චර්ඩ් එකක් වෙනවා. ඒ වගේම ඔයාලට පුළුවන්කම තියෙනවා එක එකක් කරන්න. ඕගනික් ඔයාලා ක්ලාසස් වල තියරි වලදී ළමයි හරි අමුතු විදිහකට සමහර ගුරුවරු කියලා දෙනවා. හැබැයි දැන් ඔයාලට මේකේ එක පොයින්ට් එකක් ගන්න හොඳටම සෙට් වෙලා ඔයාලා කරගත්තු ළමයි ඉක්මනටම ඒ වගේම පොඩි නිකන් එක මම ඔයාලට චිත්‍රයක් අඳින්න කියලා දෙනවා කියනකොට රවුමක් අඳිනවා ඊට පස්සේ තව රවුමක් අඳිනවා ඊට පස්සේ මේ විදිහට ඉඩක් අඳිනවා ඔය විදිහට මම නිකන් චිත්‍රයක් අඳින්න ඔයාලට කියලා දෙනවා කියලා හිතන්න. ඔයාලා මේ චිත්‍රය අඳින්න මොනවද අඳින්නේ විදිහ ඒ ෂේප් ටික දැනගත්තා නම් ඔයාලට ඒක මගෙන් බලාගෙන කරන්න පුළුවන්. ඒත් මේ වගේ එකක් තමයි නිකන් චිත්‍රයක් අඳිනවා වගේ දෙයක් තමයි ළමයි මේ ඕගනික් කියන්නේ. හරිද? ඒත් මේක ලස්සනටම ඔයාලට ඉගෙන ගන්න පුළුවන් ડોક્ટર රන්දීර් සර්ගේ කෙමිස්ට්‍රි මේඩ් ඊසි YouTube channel එකට ගියොත් ඔයාලට හොඳ විදිහට මේ ඕගනික් ටික ඔළුවට දාගන්න පුළුවන්. හරිද? මම දැන් මෙහෙම කියන්න ඔයාලා දැන් අන්තිම කාලේට ඇවිල්ලා ඉන්නේ ළමයි. ඔයාලට මම එකපාර කියන්නේ රිසෝසස් ටික අරගෙන ඒ වගේ හයිලයිට් කරලා එහෙම ලොකු ප්ලෑන් එකක් ඔයාලට දෙන්න බෑනේ. මොකද ඔයාලත් මේ ටිකේ ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. අනිත් කට්ටිය වැඩ කරනවා. ඒතර මට රිසල්ට් එකට යන්න බැරි වෙයිද? මට තව අවුරුදු එකමාරක් පහු වෙන්න වෙයි. ඒතර මම කැමති නෑ මේ වගේ අන්තිම වෙලෙටම මොහොතට ඇවිත් ඉන්න ඔයාට ලොකු ස්ට්‍රෙස් එකක් දෙන්න. ඒක නිසා තමයි මම එකපාරම ඔයාලට කියන්නේ ඒ channel එකෙන් ඔයාලට සර්ගේ channel එකෙන් ඔයාලට පුළුවන් ඕගනික් එක හරි විදිහට කොට දාගන්න සපෝට් එක ගන්න. මම මෙහෙම කියන්නේ ඔයාලා ගැන හිතලා මොකද ඔයාලා අන්තිම මොහොත වෙනකම් ඇවිත් ඉන්න නිසා නැතුව සර්ලවත් කවුරුත් දන්නේ නැහැ මම මේ වගේ ඔයාලට සර්ලගේ channel එක කියනවා කියලා. ඒතර ඔයාලා ඕගනික් එක කවර් කරගත්තා නම් ඔයාලට MCQ ලොකු ප්‍රමාණයක් කවර් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන්කම තියෙනවා ඒ වගේම හතරවෙනි ස්ට්‍රක්චර්ඩ් එක වගේම ඔයාලට පුළුවන්කම තියෙනවා ඒක කවර් කරගන්න. හරිද? එතකොට මේ ටික ළමයි ප්ලේලිස්ට් ගොඩක් තියෙනවා. කලින් බැචස් වලට කරලා තියෙන ලොකු ප්ලේලිස්ට් ගොඩක් තියෙනවා. ඔයාලා 2025 බැච් එකට කරපු වගේ එක තෝරගන්නවා නම් ගොඩක් හොඳයි. හරිද? ඔයාලට තියෙන්නේ ළමයි හොඳට මේවා අවධානයෙන් අහන්න. ටිකක් ස්පීඩ් දාලා බලන ගමන් ඔයාලට තියෙන්නේ එක මම අර කියනවා වගේම හොඳට මේ දේවල් නිතරම ප්‍රැක්ටිස් කරන්න. තේරෙනවද? ඔයාලට
සමහරට ඔයා මේක බලන්නේ ඔයාට ඕගනික් විතරක්ම අවුල් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. හරිද? ඒ වුණත් ගැටලුවක් නෑ. ඔයා හොඳට ඒක ටිකක් ස්පීඩ් දාන ගොඩක් දැන් එකපාරම ඔයා ඔයාගේ ක්ලාසස් වල ඉගෙන ගත්ත ගුරුවරුන්ගේ ක්‍රමයෙන් බැහැර වෙලා තමයි ඔයා අලුත් ක්‍රමයකට එන්නේ. ඒ නිසා ඔයාලා මේක එකපාර ලොකු ස්පීඩ් එකකට දාලා බලන්න යන්න එපා. පොඩි ස්පීඩ් එකක් වැඩි කරලා ඔයා මේක හොඳට බලන්න. හරිද? හැබැයි බලන ගාම හොඳ නෝට් එකකුත් ලියා ගන්න. ගැලීම් සටහන හොඳ මැප් එකක් වගේ එකක් හදාගන්න. හරිද? ඔයාලට ටික ටික මේ පාඩම් ටික යනකොට වීඩියෝස් ටික යනකොට ඔයාලට ටික ටික තේරෙනවා. ඒ වගේම තමයි ඒත් එක්කම ටෙස්ට් එකේ ප්‍රශ්න කරනවා. ඒ වගේම ඔයාලට පාස් පේපර්ස් කරනවා. ඒ දේවල් හරිය විදිහට කරන්න. වීඩියෝ එක සීරීස් එක ඉවර වුණාට පස්සේ ඔයාලට පුළුවන්කම තියෙනවා පාස් පේපර්ස් ටික ආයෙත් තව පාරක් කරන්න. හරිද? මොකද මේවා නිකන් ගෙස් කරනවා වගේ නෙවෙයි. බයෝ වල වගේ ළමයි ඔයාලට එහෙම වෙන එසේස් වගේ එන්නේ නැහැ. නම් කෙමිස්ට්‍රි පේපර් එක ළමයි අනිවාර්යයෙන්ම එන කොටස් ටික කියන්න පුළුවන්. ඒ නිසා මේක තියෙන පැටර්න් එක එකමයි. ඒ නිසා ඔයාලට කිසිම ෂුවර් නැති එකකින් නෙවෙයි. අනිවාර්යෙන් මේ ප්‍රශ්න තුන එනවාම තමයි ඕගනික් වෙන්නේ. ඒ නිසා ලොකු ලකුණු කොටසක් ඔයාලට කවර් කරගන්න පුළුවන්. පාස් පේපර්ස් අනිවාර්යයෙන්ම කරන්න ඔය ඕගනික් වලින් වෙන ටික ඊට පස්සේ ඉවර කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට දැන් ඕගනික් වල වගේම තමයි තව ලොකු පාර්ට් එකක් තමයි ළමයි ඉනෝගනික් කියන්නේ. හරිද? ඉනෝගනික් ටිකත් ඔයාලට කවර් කරගන්න පුළුවන්. රන්දිල් සර් හැමපාරම කරන ලොකු YouTube එකේ සෙමිනාර් එකක් තියෙනවා ඉනෝගනික් වලට කරපු. හරිද? මේක පැය 8ක් 10ක් දුරද යනවා ළමයි. ලොකු වෙලාවක් වුණාට ඔයා එක ඉන්ටර්වල් දෙන එක ස්කිප් කරලා ඒ වගේම කනෙක්ට් වෙන දේවල් ඒ දේවල් එහෙම තියෙනවා. ඒතර ඒ දේවල් එහෙම ස්කිප් කරලා චුට්ටක් ස්පීඩ් එක වැඩි කරලා ඔයාලා මේකත් එකපාරම හොඳටම ඔලුවට දාගන්න ගමන් හොඳ නෝට් එකක් හදාගෙන ඒකේ තියෙන පැටර්න්ස් ටික ඒක දෙන මැප්ස් ටික එහෙම හරියට අඳින්න. අඳගෙන ඔයාලා ඊට පස්සේ දෙන්නේ කෙලින්ම දැන් ඔයාලා මෙතනදී තමයි නෝට් ලියන්නේ. ඒක මුකුත් කරන්න යන්නේ නැහැ. තේරෙනවද? දැන් අපි සාමාන්‍යයෙන් කරන්නේ අපේ මේ හෝල් ක්ලාස් වල ඔයාලට ලොකු නෝට් එකක් දෙනවා. ඊට පස්සේ ඔයා නෝට් එක කියවලා තමයි ප්‍රශ්න කරන්නේ. දැන් මෙතන එහෙම නැහැ. ඔයාලට පේපර් එකේ එන්නේ කොහොමද ඒක එහෙම කියලා දෙනවා. ඒක කියලා දෙන්න ඒ මේ වගේ ඔයාලට පුළුවන්කම තියෙනවා එකපාරට මොකෙන් දෙන උත්තරේ ඔයාලට ඉක්මනටම ලේසි ඇල්ගොරිතම් එකකින් කවර් කරගන්න පුළුවන්. හරිද? ඒ නිසා තියරි ගැන ඔයාලට ගැටලුවක් තිබුණත් සාමාන්‍යයෙන් මේක බලන ඔයා තියරි ප්‍රශ්නයක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාලට හොඳ තියරි නෝට් එකක් තියනවා වෙන්න පුළුවන්. ඒ දවස්වල ඔයා අවධානයෙන් අහපු නැති හින්දා ඒ දවස්වල ප්‍රැක්ටිස් නොකරපු නිසා ගැටලුවක් තියෙන කෙනෙක්ට වගේම ඒ වගේ කෙනෙක්ට ඔයාලට පුළුවන් ඔයාලට මේ තියරි දේවල් තව මතක් කරගන්න මේ වීඩියෝ ටිකෙන් කවර් කරගන්න. ඒත් එක්කම ඔයාලට පුළුවන් අර පේපර් වල වගේම අනිවාර්යයෙන් පාස් පේපර්ස් MCQ ඒ වගේම ඔයාලට ඕගනික් ඉනෝගනික් ඔය දෙකේම ඔයාලා පේපර්ස් අනිවාර්යයෙන්ම ඒ ගාම සම්පූර්ණ කරගන්න ඕන. හරිද? ඔන්න ඕගනික් වගේම ඉනෝගනික් කොටස් දෙක. හරිද? ඔය දෙක කවර් කරගත්තා කියනවා ඔයාලට අනිවාර්යයෙන්ම ලකුණු 20 ගණක් 30 ගණක් කවර් කරගන්න පුළුවන්. හරිද? ඒතර ඔයාලා ඕන ටික ටික ඔයාලගේ මතකයට දාගන්න මේ දේවල් තමයි මම කවර් කරගන්න ඕනේ කියලා. හරිද? දැන් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාලා A levels වලට ආපු ගාම වලට කවර් වෙන කොටස් එක තමයි පළවෙනි පාඩම සහ දෙවෙනි පාඩම. දැන් ඔයාලා A level වලට ආපු කාලෙම හොඳ අවධානයෙන් අහගෙන ඉන්න. ඒ නිසා ඔයාලට හොඳ කම්ප්ලීට් නෝට් එකක් වගේම ඔයාලට හොඳට ඒක තේරුණා නම් ඔයාලගේ මතකෙට ටිකක් හරි ගිහින් දිනා නම් මේ වගේ ප්‍රශ්න තියෙන්නේ මේ වගේ තමයි මේක පාඩම් කරන්න ඕනේ වගේ. එතකොට ඔයාලට පුළුවන්කම තියෙනවා පළවෙනි පාඩම සහ දෙවෙනි පාඩමෙන් අහලා තියෙන පළවෙනි පේපර් එකේ MCQ පළවෙනි 10 වගේම ඔයාලට ඊළඟට සෙට් වෙනවා පළවෙනි ස්ට්‍රක්චර්ඩ් එක. හරිද? මේ ටික කවර් කරගන්න පුළුවන්කම තියෙනවා ඔයාලට පළවෙනි සහ දෙවෙනි පාඩම පුළුවන් නම්. හරිද? එතකොට ඔයාලට මේ ගැන අවබෝධය තියෙනවා නම් ඔයාලට ඒක තනියෙන් කරන්න පුළුවන්. හරිද? ඒ නිසා ඔයාලට ඔන්න ඒකෙනුත් ඔයාලට ලකුණු සුළු ප්‍රමාණයක් ගන්න පුළුවන්. ලකුණු 10ක 9ක විතර ප්‍රමාණයක් ඔයාලට ඔය කොටස් ටික දන්නවා නම් ඔයාලට කවර් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකට ඔයාලට හොඳ නෝට් එක තියෙනවා නම් ඔයාලට පුළුවන් ඉක්මනට මේක දවසකින් විතර කරන්න පුළුවන්. ඒ නිසා දවසේ ඒ කොටසෙන් කරලා ඒත් එක්කම ප්‍රශ්න ටික කරන්න. යවුව ටිකක් කරගෙන යනකොට ළමයි ඔයගේ රටා තේරෙනවා. මොකද එකම වගේ කොටස් නේ. ඒකට ඔයාලගේ සර්ලගේ නෝට්ස් බලලා ඒ විදිහට කවර් කරගන්න. ඊට පස්සේ ළමයි දැන් ඔයාලට පාඩම් 3ක කොටස් පුළුවන්. දැන් ඔයාලට ලකුණු 30 ගණනක් විතර කවර් කරගන්න පුළුවන්කම තියෙනවා. මේ ප්ලෑන් එක විදිහට කරගෙන ගියොත්. මොකද මම ඔයාලට කිව්වා මම මෙතනදී කියන්නේ ඔයාලට එක්සෑම් එකට අනිවාර්යයෙන් එන කොටස්. තේරුණාද? ඒ වගේම තමයි මේ ටික අනිවාර්යයෙන්ම ෆලෝ කරොත් තමයි ඔයාලට පුළුවන්කම තියෙන්නේ ලොකු ස්ට්‍රෙස් එකක් නැතුව ඔයාලට ලකුණු වැඩි කරගන්න. තේරුණාද? ඒතර මේ දවස් කිහිපේ ඔයාලා මේ ටික කවර් කරගත්තොත් දැන් ඔයාලා ලකුණු 20 ගණක් වැඩි කරගෙන තියෙනවා. දැන් මේ අතරතුර ඔයාලට පුළුවන් පාඩම් කොටස් ඇති. මේක සාමාන්‍යයෙන් විද්‍යුත් රසායනය එතනින් හරි ගිහපම ශක්ති විද්‍යාව සායනික ගණනයේ බේසික්ම දේවල් ඔයට පුළුවන් ඔයාලට ඔය පේපර් එකේ තනින් තන තියෙන MCQ ටිකක් කවර් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔයාලට පුළුවන්කම තියෙනවා essay එකේ
සාමාන්‍යයෙන් ෆිසිකල් කොටස් වලින් අහන ප්‍රශ්න ටිකටත් උත්තර දෙන්න. තේරුණාද? සමහරවල් වලට පුළුවන් කියලා ලොකු එහෙම ඉන්නත් එපා. තේරුණාද? මට පුළුවන් යන් විභාගයට ආවට පස්සේ කරනවා මම පේපර්ස් කරලා එහෙම ඉන්න එපා. මේ කාලේදී ඔයා ගැන අධිතක්සේරින් ඉන්න මෙපා. ඔයාට බෑ, ඔයාට කිසිම දෙයක් බෑ. ඒ වගේ පහළම මට්ටමේ ඉඳන් පුළුවන් තරම් කැපකිරීමෙන් වැඩ කරන්න. තේරුණාද? මම මේක කියන ඔයාලගෙම හොඳට එහෙම අධිතක්සේරියෙන් ඉඳලා වැඩ කරන්න තියෙනවා. තියෙන දේ නැති කරගන්න ඕනේ. ඔයාට තමන්ට බෑ මට බෑම කියලා හිතලා විතරම ප්‍රැක්ටිස් කරන්න. ඒක අනිත් පැත්තට ගන්න එපා. දැන් ඔයාලට අන්තිම කාලේ. හරිද? ඒ ලෙවල් ලයිෆ් එක ඔයාලා ඉවර වෙලා ෆස්ට් සයිස් සෙකන්ඩ් සයිස් ඕනම අයගේ දැන් ඔන්න ඔයාලා දවස් ගාණක් තියෙන ගානකට ඇවිල්ලා තියෙන එක්සෑම් එකට. දැන් මේ කාලේ වෙනකොට තමයි ඔයාලට කරන්නේ ඔයාලගේ කර්මාන්ත රසායනය සහ පරිසර රසායන ඔය කොටස් එක පරිසරය සහ කර්මාන්ත රසායන. මේ ටික ළමයි ඔයාලට සෙමිනාර් එකක් දාලා හරි එක එක ගුරුවරු සෙමිනාර් තමයි ගොඩාක් දුරට කරන්නේ. ඒකට දැන් මෙහෙම කරන්න කියලා අනිවාර්යයෙන්ම ඔයාලා එදාට මේ මං කියන එකම ඔළුවේ තියාගෙන යන්න. මේක මට ආයේ කවමදාවත් මේ පාඩම මට ආයේ හෝල් ක්ලාස් එකට ගිහිල්ලා මට ආයේ ඉගෙන ගන්න ඕන වෙන්නේ නැති වෙන ගානටම ඔයාලා අනිවාර්යයෙන් මේක හොඳට සිහි කල්පනාවෙන් පාඩම අහගන්න ඕන. හරිද? ඒක තියෙන්නේ පාඩම් ටික. ඒ කියන්නේ පාඩම් කිරිල්ලක් තමයි තියෙන්නේ සමීකරණ. ඔය පාඩම් කිරිල්ල තමයි ඔයාලා කොච්චර විරව වගේ පාඩම් කරගෙන ගියත් ඔයාලට මොකද වෙන්නේ? පේපර් එකේ දැන් අහුවත් ඔයාලගෙන් කොහොමද රසල නිස්සාරණය ගැන හරි ඔය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය වගේ ඔය වගේ දේවල් අහුවත් මොකද වෙන්නේ? ප්‍රශ්න දෙක ගාම ළමයි සමීකරණ ටික අමතක කරනවා. මේක වෙනවා. ඒකේ වෙලාව වෙන ස්ට්‍රෙස් එකටත් එක්ක වෙන දෙයක්. ඔයාලා හැබැයි මේක ප්‍රැක්ටිස් කරලා හිටියා. අවුරුදු ගානකම මොකද ඔයාලට අහපු අන්තිම ප්‍රශ්නේ අහනවා පරිසර රසායනයේ කොටස. හරිද? ඒ නිසා ඔයාලට අවුරුදු ගානක් ප්‍රැක්ටිස් කරන්නත් තියෙනවා. ඒ ප්‍රැක්ටිස් කරන ගමන් ඔයාලට පුළුවන් හොඳට ඔයාලගේ දිගු කාලීන මතකයට ඔය සමීකරණ ටික දාගන්න. ඒ නිසා ඔයාලට ඒකෙන් ලකුණු 7-8ක ප්‍රමාණයක් ගන්න පුළුවන්. දැන් ඔයාලට ලකුණු 45ක විතර ප්‍රමාණයක් ඇවිත් තියෙනවා. මේ කියන විදිහට වැඩ කරලා මේ කියන විදිහට ප්‍රැක්ටිස් කරොත් ඔයාලට පුළුවන් මම මේ ඔයාලට කියන්නේ නම් ඇත්තටම මම ප්‍රශ්නයකදී කරපු දෙයක්. අන්ත මට මොකක්ම හරි දෙයකට මම දිස්සකේ ක්ලාසස් ටික හම්බුණා. ඒ වගේම මම අර සාමාන්‍යයෙන් පළවෙනි පාඩම් එක හොඳටම කවර් කරගෙන හිටියා මගේ ඉස්කෝලේ. ඒ නිසා මම මේ ඔයාලට කියන්නේ ඉක්මනටම ලකුණු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ප්‍රැක්ටිකල්ම ක්‍රමය මේක විතරයි. ඔයාලා මේ විදිහට කරන්න ඔයාලට ඉක්මනටම වැඩි කරගත්තොත් ලකුණු වැඩි කරගන්න පුළුවන්. එතකොට ඔයාලා මේ ටික හරි විදිහට ෆලෝ කරොත් තමයි ඔයාලට පුළුවන් තව අවුරුද්දක් එකමාරක් වැය කරන්නේ නැතුව ඔයාලගේ ඒ ඉස්සරහට යන්න ඕන තැනට ડોක්ටර් කෙනෙක්, ඒ වගේම ඉන්ජිනියර් කෙනෙක්, ඒ වගේම ඔයාලා ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එකේ යනවනේ ඒ පැත්තට යන්න හොඳ යුනිවර්සිටි එකකට යන්න ඔයාලට ඉක්මනටම යන්න පුළුවන් වෙනවා. මේ දවස් ටිකේ මේ ප්ලෑන් එක ෆලෝ කරොත් ඔයාලට පුළුවන් ලකුණු වැඩි කරගන්න. මොකද මම ඔයාලට ලකුණු වැඩි වෙන විදිහක් කිව්වා. හරිද? ලකුණු 40 ගණනක් කියන්නේ ලේසි නේ. එතන දැනටම එක් ඉන්න ලකුණු 10ක 12ක ඉන්න ළමයට ලකුණු 45කින් ළමයි එකක් දාගන්නවා කියන එක ලොකු දෙයක් නේ. තේරුණාද? මේක තමයි අන්තිම තුරුම්පු ඔයාලට මේ කෙමිස්ට්‍රි කොට දාගන්න පුළුවන්. හරිද? මම ඔයාලට යන්න ඕනේ channels එකක්ම කිව්ව නිසා ඒ දේවල් දැම්ම බලන්න. මේ වීඩියෝ එක බලන ගමන්ම සර්ච් කරලා බලන්න. ඒ channels වලට ගිහිල්ලා බලන්න. හරි? ඒ නිසා මේ විදිහට වැඩ කරලා ලකුණු වැඩි කරගන්න මම ඔයාලට ඉක්මනටම ෆිසික්ස් වලටත් හොඳ ප්ලෑන් එකක් කොහොමද මේ අන්තිම කාලෙදි මොනවද කරන්න ඕනේ කියන එක ගැන ඔයාලට ෂෙයා කරන්නම්. එතකන් ඔයාලා හොඳ විදිහට වැඩ ටික කරගන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ දවස් ටික විතරයි ඔයාලට ඉතිරි වෙලා තියෙන්නේ. හොඳ මහන්සියෙන් කැපකිරීමෙන් වැඩ කරන්න. මේ ටික තමයි මම අද ඔයාලට එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා වීඩියෝ එකට කැමති වෙන්නේ කියලා විශ්වාස කරන ඉක්මනට මෙහෙම වැඩ කරන්න. වීඩියෝ එකට කැමති නම් subscribe කරන්න මගේ channel එක. ඒ වගේම කැමති දෙයක් දැනගන්න තියෙන දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙනකන් මම යන්න. bye bye.